ආයිබෝවන් ඔයාලා හැමෝටම අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා රෝස් ගෝල්ඩ් කලර් එක එන විදියට කොහොමද ෆොන්ඩන්ට් එක කලර් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා රෝස් ගෝල්ඩ් කියලා කලර් එකක් වෙළඳපොලේ අපිට මිලදී ගන්න නැහැ. අපි ළඟ තියෙන කලර්ස් දෙකක් එකතු කරලා අපිට පුළුවන් මෙන්න මේ විදියට ලස්සනට රෝස් ගෝල්ඩ් කලර් එක හදාගන්න. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා රතු පාට. ඉතින් ඔයාලට ඕනම රතු පාටක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා තද රතු විදියට කලර් කරගන්න අවශ්‍ය නැහැ. රතු පාටින් චුට්ටක් දාලා මේ වගේ පොඩි රෝස පාටකට තමයි අපිට මේක කලර් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ඕනම රතු පාටක් භාවිතා කරන්න. රතු පාටින් චුට්ටක් දැම්මහම මෙන්න මේ වගේ රෝස පාටක් තමයි ඔයාලට එන්නේ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා චොක්ලට් බ්‍රවුන් කලර් එක. ඉතින් මම චොක්ලට් බ්‍රවුන් එකෙනුත් චුට්ටක් දාලා මේ විදියට ලයිට් කලර් එකක් එන විදියට ෆොන්ඩන්ට් එක කලර් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා එක සමාන ෆොන්ඩන්ට් කොටස් දෙකක් ගන්න ඕනේ. ඉතින් මේ විදියට මම ෆොන්ඩන්ට් කොටස් දෙක අරගෙන මේක හොඳට මික්ස් කරනවා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න අපි මෙහෙම ෆොන්ඩන්ට් මික්ස් කරනකොට අතේ බටර් චුට්ටක් එහෙම නැත්නම් ෂෝට්නින් ටිකක් තියෙනවා නම් ඔයාලා අතේ ගාගන්න. එතකොට ඔයාලට මේක ඉතාමත් මෘදුවට ලස්සනට ෂයින් එකක් එන විදියට නීට් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ විදියට හොඳට නීට් කරනකොට ඔයාලට පේනවා ලස්සන රෝස පාටක් එනවා. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය කලර් එක. ඉතින් මේකට තමයි අපි රෝස් ගෝල්ඩ් කලර් එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ ෆොන්ඩන්ට් එකේ කොච්චර හොඳ ෂයින් එකක් තියෙනවද කියලා. ඉතින් මම ෂෝට්නින් ටිකක් භාවිතා කරපු නිසා ඉතින් ඔයාලට බටර් ටිකක් එහෙම නැත්නම් මාගරින් ටිකක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත රෝස් ගෝල්ඩ් කලර් එක. ඉතින් මේක ඔයාලට එක එක ෂේඩ්ස් වලින් හදාගන්න පුළුවන්. ඉතින් අද මම රතුයි දුමුරුයි ගොඩාක් අඩුවෙන් භාවිතා කරලා තමයි මේ ෂේඩ් එක හදාගත්තේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තද ෂේඩ් එකක් හදාගන්න ඕන නම් ඔයාලට රතුයි දුමුරුයි චුට්ටක් වැඩියෙන් දාලා හදාගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න දෙකෙන්ම එක සමාන ෆොන්ඩන්ට් ප්‍රමාණය තමයි ගන්න ඕනේ. මේ රෝස් ගෝල්ඩ් එක තවත් ලස්සන වෙන්න මේකට අපිට ගෝල්ඩ් කලර් එක ස්ප්‍රේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝස් ගෝල්ඩ් එකේ ෂයින් එකක් තියෙනවනේ. ඉතින් ෆොන්ඩන්ට් එක මේ විදිහට රෝස් ගෝල්ඩ් එකෙන් කලර් කරගෙන ඔයාලට ගෝල්ඩ් ඩස්ට් එක ස්ප්‍රේ කරන්න පුළුවන්. එතකොට ඔයාලට ලස්සන ෂයින් එකක් තියෙන රෝස් ගෝල්ඩ් කලර් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.